හෙලෝ යාළුවනේ පට්ට ලෝකයව නැරබීමට ඔබ සැමට සුබම සුබ දවසක් වේවා. අද මාතෘකාව මේ ලෝකයේ ජීවත් වන බිහි සුනුම හෙවත් විෂ සහිතම සතුන් පස් දෙනා ගැන. දැනුම සොයාගෙන ඔබව දැනුමෙන් රසවත් කිරීමට අප සූදානම්. ඉතින් රැඳෙන්න අපත් සමග වීඩියෝ එක අවසානය වන තුරුම. අංක 1 ඉන්ලන්ඩ් ටයිපන් ස්නේක්. ඔස්ට්‍රේලියාවේදී දක්නට ලැබෙන මොහු අද වන විට ලෝකයේ සිටින විෂ සහිත සර්පයන්ගේ උග්‍රම විෂ සහිත සර්පයා ලෙස හඳුනාගෙන ඇත. විද්‍යාඥයින් පවසන ආකාරයට සෙන්ටිමීටර් 170ක් පමණ දිගින් යුතු මොහු ශීත ඍතුවලදී තද දුඹුරු පැහැයකින්ද උණුසුම් ඍතුවලදී කහ සහිත ලා දුඹුරු පැහැයකින්ද අපට දැකගත හැකි වේ. අනෙකුත් සර්පයන් මෙන්ම කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ ශීලපායින් ආහාරයට ගන්නා අපේ ඉන්ලන්ඩ් ටයිපන් විලෝසිසමස් යන දිගු රෝම සහිත මීයන් විශේෂය මෙයාගේ ෆේවරිට්ම මීල් එක කියලා තමයි අපට දැනගන්න ලැබුණේ. අපේ ලෝකයට කිව යුතුම කාරණය තමයි වෛද්‍යවරුන්ගේ මතයට අනුව මෙම සර්පයා මිනිසෙකුට දෂ්ට කොට හැකි ඉක්මනින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම නොහැකි වුවොත් මොවුන්ගේ විෂ තුළ ඇති දැඩි නියුරොටොක්සින් එන්සයිමය නිසා අපේ රුධිර නාලා අවහිර වී අංශභාග තත්ත්වයට ගොදුරු වී අපව මරණයට පත් කරයි. අංක 2 ස්ටෝන් ෆිෂ්. සෙන්ටිමීටර් 35ක් පමණ දිගැති කොරල් පරයක් මෙන් දිස්වන ගල් මාළුව ඉන්දු පැසිෆික් සාගරයේ බහුලව සිටින දරුණු විෂ සහිත මත්ස්‍ය විශේෂයකි. සාමාන්‍යයෙන් අවුරුදු 5-10ක් යන කාලපරාසයක් ජීවත් වන මොහු තමාගේම වර්ගයට අයත් වෙනත් ගල් මාළුන් ආහාරයට ගන්නා අතර ජලය තුළ පමණක් නොව ගොඩබිම තුළ පැය 24ක් වැනි කාල සීමාව සක්‍රියව ජීවත් වීමට මොහුට හැකියාව ඇත. මාක් වින්ක්ස් නැමැති මත්ස්‍ය ගවේෂකයා පවසන ආකාරයට මොහුගේ මතුපිට පෘෂ්ඨිය අධික විෂ සහිත වරල් කඩු 13කින් සෑදී ඇති අතර මිනිසා ඇතුළුව තමාට අවශ්‍ය ඕනෑම ගොදුරක් ෂණිකව අඩපණ කිරීමට මෙම විෂ සමත් වනු ඇත. අපේ ලෝකයා මෙතරම් හොඳින් මොහුව දැන සිටියාද? පට්ට ලෝකය තුළින් ස්ටෝන් ෆිෂ්ව ඔබට හඳුන්වා දීමට අප සිදුවේම ඉහත අප සඳහන් කර වටිනා තොරතුරු ටික නිසාමය. අංක 3 ඉන්දියන් රෙඩ් ස්කෝපියන්. ඉන්දියාවේ පාකිස්තානයේ හා කලාතුරකින් ශ්‍රී ලංකාවේද දක්නට ලැබෙන මෙම ගෝනුසු විශේෂය ලෝකයේ වඩාත් මාරාන්තිකම ගෝනුසු විශේෂය ලෙස විද්‍යාඥයින් හඳුනාගෙන ඇත. බොහෝ විට නයිට් හන්ටර් කෙනෙක් වන මොහු කැරපොත්තන් වැනි අපුෂ්ඨවංශීන්ද මීයන් කටුස්සන් වැනි කුඩා පුෂ්ඨවංශීන්ද ආහාරයට ගනු ලබයි. අවුරුදු 5ක් පමණ ජීවත් වන ඉන්දියානු රතු ගෝනුසු විශේෂය අවුරුද්දකින් පමණ ලිංගිකව පරිණත වේ. ගැහැණු සතා පැටවුම් බිහි කිරීමත් සමග පිරිමි සතා මොවුන්ගෙන් ඉවත් වී යයි. කුඩා කාලයේදී ගෝනුසු පැටවුන්ට දෂ්ට කළ නොහැකි අතර තම මවගේ පිටේ රැඳෙමින් මොවුන් පෝෂණය වේ. ඉන්දියානු රතු ගෝනුස්ස ගැන කතා කරනකොට අපේ පුංචි ලෝකය තමයි වැඩි වශයෙන්ම ප්‍රවේශම් විය යුත්තේ. මොකද කියනවා නම් ඉන්දියානු රතු ගෝනුස්සාගේ දෂ්ට කිරීමක් කුඩා දරුවන්ට මාරාන්තික වන අතර දෂ්ට කළ ස්ථානයේ දැඩි වේදනාවක්, වමනය, දහඩිය දැවීම, හුස්ම හිරවීම ආදී රෝග ලක්ෂණ මතුවන බව වෛද්‍යවරුන්ගේ මතයයි. අංක 4 බුලට් ඇන්ඩ්. මධ්‍යම හා දකුණු ඇමරිකාවේ වැසි වනාන්තරවල සහ බ්‍රසීලයේදී දැක ගැනීමට හැකිවන මෙම කුහුඹු විශේෂය සාමාන්‍යයෙන් තද දුඹුරු පැහැයක් ගනී. බුලට් කුහුඹුවෙකු සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 2ක් පමණ දිගින් යුතු වේ. නමුත් මොවුන්ගේ රැජින මීට වඩා විශාල වන අතර ඇයට සංසරණය සඳහා පිහාටුද ඇත. විද්‍යාඥයන් පවසන ආකාරයට මෙම කුහුඹුවන්ගේ දෂ්ට කිරීමක් වෙඩි උණ්ඩයක් වදිනවා හා සමාන බැවින් මොවුන් බුලට් ඇන්ඩ්ස් යන අනුවර්තන නමින්ද මොවුන් දෂ්ට කිරීමෙන් පසු ඇතිවන වේදනාව පැය 24ක් වැනි කාල සීමාවක් රඳා පවතින බැවින් 24 hours ants යන අනුවර්තන නමින්ද මොවුන් හඳුන්වයි. ලොව භයානක චාරිත්‍ර අතරින් එකක් වන බ්‍රසීලියානු ගෝත්‍රික ජනතාව කරනු ලබන වෝමැට් චාරිත්‍රය ඉටු කිරීමට මෙම බුලට් කුහුඹුවන් යොදා ගනී. එම චාරිත්‍රයේදී එම චාරිත්‍රයේ නිරත වන පුද්ගලයාට බුලට් කුහුඹුවන් 100ගේ පමණ දෂ්ට කිරීමක් විඳ දරා ගැනීමට සිදුවේ.
ඒ අනුව පට්ටලෝකයා වන අප විශ්වාස කරන දෙයක් තමයි බුලට් කූම්බුවන්ගේ විෂ මිනිසාට මාරාන්තික නොවේ. නමුත් වෛද්‍යවරුන්ගේ මතය අනුව මෙම කූඹුවන්ගේ දෂ්ට කිරීමෙන් පසුව తాවකාලික අංශභාගය, වමනය, උණ ආදී රෝග ලක්ෂණ මතුවේ. අංක 5 බ්ලූ රින්ග් ඔක්ටපස් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 12ක් පමණ දිග නිල් වලලු සහිත බූවල්ලා ජපානයේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වූ මුහුදු කලාපය තුළ අපට දැකගත හැකි වේ. විද්‍යාඥයන් පවසන ආකාරයට තමාට කිසියම් හානියක් සිදුවෙතැයි හැඟෙන අවස්ථාවකදී හා මොහු විසින් කිසියම් ගොදුරක් දඩයම් කරන අවස්ථාවකදී මොහුගේ ශරීරය මත තිබෙන නිල් වලලු ඉතා දීප්තිමත්ව දැවී දැඩි විෂක් නිකුත් කරයි. නිල් වලලු සහිත බූවල්ලා අභ්‍යන්තර සංසේචනය හරහා ප්‍රජනන කටයුතු සිදු කරයි. මෙහිදී ගැහැණු සතාගේ ඩිම්බ බිත්තර දක්වා පරිවර්තනය වන කාලපරාසය තුළ ගැහැණු සතා දුර්වලන අතර බිත්තර බිහි වූ වහාම ගැහැණු සතා මියයි. ඒ අනුව නිල් වලලු සහිත බූවල්ලාගේ ගැහැණු සතා එක්වරක් පමණක් ප්‍රජනන කටයුතු වල නිරත වීම ඔවුන්ගේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. භයානකම කරුණ වන්නේ මෙම විෂට ප්‍රතිවිෂක් වෛද්‍යවරුන් දැනටමත් සොයාගෙන නැති අතර මිනිස් ශරීරයක් තුළට මෙම විෂ ඇතුළත් වුවහොත් එම පුද්ගලයා අංශභාගය, ශ්වසන අපහසුතාව වැනි රෝග තත්ත්වයන් වලට ගොදුරු වී ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගැනීම එය මරණයකින් අවසන් වීමයි. ඉතින් යාළුවනේ පට්ට ලෝකයේ තුලින් අද ඔබ වෙත ගෙනාවේ මේ ලෝකේ ජීවත් වෙන බිහිසුණුම සතුන් 5 දෙනා ගැනයි. නැවතත් මෙවැනි වටිනා වීඩියෝයක් රැගෙන එනතුරු අදට අප ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට සුබම සුබ දවසක් වේවා.